everyone. කොහොමද ඉතින් ඔයාලට? අද අපි ඇවිල්ලා ඉන්නේ ලියෝස් kids play area එකට. ඉතින් ඔයාලත් මෙතනට එන්න ආසයි නම් මෙතන උදේ 9 ඉඳන් හවස 7 වෙනකන් ඕපන් කරලා තියෙන්නේ. ඔයාලට ඕන නම් ඔන්ලයින් ලොග් වෙලා එන්න කලින් ටිකට් එකක් බුක් කරන්නත් පුළුවන්. සහ මෙතනට ඇවිල්ලා ටිකට් එක ගන්නත් පුළුවන්. මෙතන පොඩ්ඩොන්ට ආස හිතන විදියට හදලා තියෙනවා. හරිම කලර්ෆුල් ඒ වගේම ක්ලීන්. මේ ප්ලේ ඒරියා එක තියෙන්නේ එක තැනක විතරක් නෙමෙයි. ඔයාලට ඔන්ලයින් සර්ච් කරලා ඔයාලට ළඟම තියෙන ලියෝස් ප්ලේ ඒරියා එකට යන්න පුළුවන්. ඒ වගේම මෙතන ස්ලයිඩ්ස්, ක්ලයිම්බින් ඒරියාස්, බෝල් පිට්ස්, ගේම්ස් ඒ හැම දෙයක්ම තියෙනවා. ඒ වගේම මෙතන පොඩ්ඩොන්ගේ බර්ත්ඩේ පාටිස් ගන්නත් පුළුවන්. ඔයාලට අයිඩියා එකක් තියෙනවා නම් බර්ත්ඩේ පාටි එකක් ගන්න මෙයාලට කෝල් කරලා ඇරේන්ජ් කරගන්නත් පුළුවන්. මේ තියෙන්නේ වෙන වෙනම බර්ත්ඩේ පාටිස් ගන්න මෙයාලා හදලා තියෙන රූම්ස්. ලස්සන තීම්ස් වලට තමයි මේ රූම්ස් හදලා තියෙන්නේ. එදා ගොඩක් රූම්ස් වල බර්ත්ඩේ පාටිස් තිබුණා. ඒකින්ද මට වීඩියෝ කරගන්න බැරි වුණා. ෆ්‍රී තිබුණු රූම්ස් 2-3ක් මම වීඩියෝ කළා. බලන්නකො ලස්සනයිද කියලා. පොඩි අයට විතරක් නෙමෙයි සමහර ගේම්ස් අපිටත් කරන්න පුළුවන්. මෙතන පොඩි ෆුඩ් කෝට් එකක් තියෙනවා. ඔයාලට එතනින් කෑම අරගෙන කන්න පුළුවන්. හැබැයි මෙතනට එළියෙන් කෑම අරගෙන එන්න නම් තහනම්.
වගේම මෙතන අපිටත් කාලය ගත කරන්න හොඳම තැන. පේනවනේ අපිටත් සෙල්ලම් කරන්න දේවල් තියෙනවා. මෙතෙන්ට ගියාම වෙලාව යනවා තේරෙන්නේ නැහැ. හැබැයි ආයි හවසට පොඩ්ඩොන්ව ගෙදර එක්කගෙන තමයි අමාරු. මෙන්න මේ ලියෝව ඔයාලට හම්බෙන්න පුළුවන් උදේ 10 මාට, හවස 2 මාට සහ එයා ආයෙ එනවා හවස 7ට කලින්. එයත් එක්ක ෆොටෝස් ගන්න, එයත් එක්ක කතා කරන්න ඒ වෙලාවට පුළුවන්. එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. Thanks for watching. Don't forget to like, share and subscribe. Bye bye.